පොඩි පිස්සු ගතියක් නැතුව කවදාවත් ඔබ තුළ ප්‍රතිභාවක් නිර්මාණය වෙන්නේ නැහැ. ලංකාවේ කතුවරේ බිස්නස් ගැන පොතක් ලියන්නේ කලාතුරකින්. ඒ වගේ කතුවරෙක් තමයි මෙන්න මේ ප්‍රමේෂ් වික්‍රමසිංහ. ඔයා ව්‍යාපාර පටන් ගන්න කෙනෙක් නම් අද මෙන්න මේ බිස්නස් පිස්සුව පොත කියවන්න පටන් ගන්න. බිස්නස් කියන්නම එක්තරා ආකාරයක පිස්සුවක්. මම නම් හිතන්නේ ඒ පිස්සුව කාට හරි ඇති වෙන්න ඕනි පිස්සුවක්. ලංකාවේ කතුවරයෙක් අතින් ව්‍යවසායකත්වය ගැන පොතක් ලියන්නේ ඇත්තටම කලාතුරකින්. මම අද රිවිව් කරන්න යන පොත තමයි ප්‍රමේෂ් වික්‍රමසිංහ කතුවරයා අතින් ලියවුණු බිස්නස් පිස්සුව පොත. කතුවරයා ගැන විස්තරයක් කළොත් මෙන්න මේ ප්‍රමේෂ් වික්‍රමසිංහ කතුවරයා TikTok සමාජ මාධ්‍ය තුල බිග් බොස් ලෙස විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. ව්‍යාපාර පිළිබඳව උපදේශ ලබා දෙනවා. ඊට අමතරව මෝවියම් පත්‍රයේ යම් අතිරේකයට ව්‍යවසායකින්ගේ කතා ටික අරගෙන ඉන්න මෙන්න මේ ප්‍රමේෂ් වික්‍රමසිංහ කතුවරයා. මේ කතුවරයා Tamanට මුණ ගැසෙන ව්‍යවසායක පුද්ගලයන් 7 දෙනෙක් ඔස්සේ මේ බිස්නස් පිස්සුව පොත රචනා කරලා තියෙනවා. මේ පොතේ එන ප්‍රධානම හමුවීම් 7න් ප්‍රධාන කරුණු 7ක් පිළිබඳව මම ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් කරුණු ටිකත් ඔයා දැනගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා මේ පොත කියවලා බලන්නම ඕනි. මේ පොතේ එන පළවෙනිම හමුවීමේ පිටු අංක 18 19 තරගයට කලින් පුහුණු වටයට යන්න. පුහුණු වටේ පරාජය හදවතින්ම බාර ගන්න. ඔයා ව්‍යාපාර පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට මේක අනිවාර්යයෙන්ම වටින සංකල්පයක්. මේ කාරණාවේදී කතුවරයා KFC නිර්මාතෘ ගැන එයා 1009 වතාවක් තමන්ගේ රෙසිපි එක වැරදිලා නැවතත් මේ දක්වා හදාගෙන තියෙන විදිය වගේම වර්ජින් සමූහයේ නිර්මාතෘ ශිෂ්‍ය සංගරාවකින් ආරම්භ කරලා මේ වන විට ව්‍යාපාර 400 දක්වා දියුණු කරගත් විදිය මේ පොතේදී කතා කරනවා. බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට ප්‍රැක්ටිස් එක කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක්. ප්‍රැක්ටිස් බිෆෝර් ද ගේම්. ඔයාට යමක් නිවැරදිව හරියාකාරව කරන්න නම් ඔයාට ඒ පිළිබඳව පළපුරුද්දක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. උදාහරණයක් විදිහට නිවුස් රිපෝටර් කෙනෙක් විදිහට වැඩ කරන්න නිවුස් කියලා මයික් ඔයාට හුරු දෙයක් වෙන්නම ඕනේ. ඒ වගේම ක්‍රීඩා තරගයකින් වින් කරන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒකට හොඳ ප්‍රැක්ටිස් එකක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේකේ තියෙන වැදගත්ම දේ තමයි ප්‍රැක්ටිස් එකේදී ඔයා වෙන පරාජය ඔයා හදවතින්ම බාර ගන්න ඕනේ. ඔයා බිස්නස් එකක් කරන්න පටන් ගන්නකොටම දැනගත යුතු කාරණාව තමයි ෆේල් වෙන එක සාමාන්‍ය දෙයක්. ෆේල් වෙන එකේදී නතර වුණොත් ඔයා එතනම පරාදයි. එහෙම කෙනෙක්ට කවදාවත් ව්‍යවසායකයෙක් වෙන්න නම් බෑ. වැරදෙන හැම වාරයකම ඔයාට වරදින්න ක්‍රමයක් හොයාගත්ත කියලා හිතලා නැවතත් ආරම්භ කරන්න. මම හිතනවා මට වගේම ඔයාටත් මේ පොයින්ට් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා. දෙවනි හමුවීම තුලින් මට හම්බෙච්ච හොඳම කාරණාව තමයි you are not born to be average. ඔබ ඉපදිලා ඉන්නේ සාමාන්‍ය වෙන්න නෙවෙයි. ව්‍යවසායක මනසක් තියෙන කෙනෙක් නම් ඔයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. ඔයා රැකියාවක් කරලා එතරම් ඉන්නවද එතනින් එහාට ස්ටෙප් එකක් ගිහින් වෙනස් විදිය අලුත් විදිය දෙයක් කරනවද කියන එක ගැන මේකෙදි කතා වෙනවා. කම්ෆර්ට් සෝන් එකකින් එළියට ගිහිල්ලා ඔයාටම කියලා අලුත් විදිය දෙයක් අලුත් විදියට ආරම්භ කරන්න කියලා මේ කාරණාවේදී කතුවරයා හොඳින්ම පැහැදිලි කරලා දෙනවා. තුන්වෙනි හමුවීම තුලින් මට හම්බුණ හොඳම පොයින්ට් එක තමයි a good leader is always visionary. හොඳ නායකයෙක් සෑම විටම දැක්මක් සහිත දූරදර්ශී පුද්ගලයෙක්. බිස්නස් එකක අයිතිකාරයෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් Tamanටම කියලා විෂන් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාගේ විෂන් එකට යන්න නිසි ක්‍රියාපටිපාටියක් තියෙන්න ඕනේ. අනාගතය දැකලා වැඩ කරන හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනේ. හතරවෙනි හමුවීම කාරණාව කතා කරද්දී සතුටු ගිණීමේ ශේෂය වැඩි කරමුද කියන කාරණාව ඔස්සේ යද්දී ඔබ ආදරය කරන දේවල් කරන්න, ඔබ කරන දේට ආදරය කරන්න. Do what you love, love what you do. උදාහරණයක් විදිහට ළමෙක් උසස් පෙළට ආර්ට් කරන්න ආසයි. හැබැයි අම්මලා තාත්තලාගේ බල කිරීමට බයව කරනවා. තමන් ආසාවෙන් නෙවෙයි නම් යමක් කරන්නේ. ඇත්තට මේක කිසිම ප්‍රතිඵලයක් නැහැ. නමුත් අපිට අපි අකමැති ජොබ් එකක් කරලා හරි ගන්න සමහරක් අත්දැකීම් අපේ ජීවිතේ වැදගත්ම අත්දැකීම් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි අකමැති දේවල් ගොඩක් කැමැත්තෙන් කරලා අපි ආසාවෙන් කැමති දේවල් හොයාගෙන යන්න වෙනවා. අකමැති දෙයක් අකමැත්තෙන්ම කරොත් අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට යනවා. නමුත් ඔබ කැමති දේ ඔබට හිමි වෙනකම් අකමැති දෙයක් වුණත් අමාරුවෙන් හරි කැමැත්තෙන් කරන්න ප්‍රගුණ කළොත් ඔයාට නොහිතන විදිහ අවස්ථා හම්බ වෙන්න පුළුවන්. පස්වෙනි හමුවීම තුල එන ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කරන්න යන කාරණාවේදී මම කතා කරන්නේ දිශාව වෙනස් කරන්න. rejection into redirection. ඔයා යම් තැනකදී ප්‍රතික්ෂේප වෙනවද? ඒ ගැන නොහිතා
ගන්න අත්දැකීම් අරගෙන නැවතත් ඔයාගේ දිශාව වෙනස් කරලා වෙනස් විදියකට නැවතත් ඔයා ඔයාගේ ගමන පටන් ගන්න. 6 වෙනි හමුවීම තුළින් ඩිග්‍රියක් අරගෙන ජොබ් එකක් කරන්න ඕනිමයි කියලා හැමෝම හිතාගෙන ඉද්දි ඩිග්‍රියක් අරගෙන බිස්නස් එකක් කරනවා කියලා හිතන එක තමයි මේ හමුවීමේ ආරම්භය. උපාධියක් තියාගෙන ජොබ් එකකට යනවද තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවද යන කතාව පුරා යද්දි පිටු අංක 124 දී ඇස් අරගෙන ඉන්න බලලා ඉගෙන ගන්න. Keep your eyes open, look and learn. 7 වෙනි හමුවේදී එනම් අවසාන හමුවේදී මට ක්ලික් වුණ හොඳම කාරණාව තමයි see good in everything. සියල්ලේ යහපත දකින්න, හැම දෙයකම හොඳ පැත්ත දකින්න. නරක දෙයක් වුණත් ඒ තුල ඇති හොඳ දේ දකින්න. ව්‍යාපාරිකයෙකු තුල තිබිය යුතු අත්‍යවශ්‍ය කාරණාවක් තමයි හොඳ දකින්න එක. ජීවිතයේ හැම තීරණයකටම කොතනකදී හරි වැරදුනොත් ඒක හොඳට කියලා හිතලා වැඩ කරන්න. තව විශාල ප්‍රමාණයක් කාරණා මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔයත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් හෝ නැතත් මේ පොත අනිවාර්යයෙන්ම කියවලා බලන්න. තවත් අලුත් පොතකින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් chapter chat අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා share කරන්න.